සුබ උදෑසන. මගේද මාතෘකාව අවසාන මොහොතේ තමන්ට තමන් විතරයි කියලා හිතුවට තමන්වත් නැහැ. අවසාන මොහොතේ තමන්ට තමන් විතරයි කියලා හිතුවට තමන්වත් නැහැ. මොන හොඳ උපමාවක්, හොඳ ආදර්ශ පාඩයක්. හරි. එතකොට ඇත්ත වශයෙන්ම මේක හරියට මෙනෙහි කළා මේ අනුව ක්‍රියා කරා නම් සෝවන් වෙන එක මහලු දෙයක් නෙවෙයි. හරි. මේකම ඇති සෝවන් වෙන්නේ. හරි. දැන් අපි ලෞකික ලෝකේ ජීවත් වෙනකොට හරි හැමෝටම උදව් කරනවා. හරි උදව් කරාට අපි බලාපොරොත්තු වෙන අනිත් එක තමයි ප්‍රති උදව්වක් බලාපොරොත්තු වෙනවා. කවදාකවත් කාගෙන්වත් උදව්වක් බලාපොරොත්තු වෙන්න එපා. තමන් යුතුයකම් ටික තමන් කරන්න අනුන්ගේ දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. හරි දැන් මම ඔයගොල්ලන් කියනෝනේ අවසන් මොහොතේ තමන්ට තමන්වත් නැහැ කියලා. මේකට පොඩි එක උපමාවක් කියන්න. හරි දැන් ඕගොල්ලෝ කවදා හරි ඔන්න මරණාසන්නව වැතිරිලා ඉන්නවා ඇඳක. නැගිට ගන්නවත් බෑ. ඒ පින තෙක්මානේ කවුරක්වත් ඇත්තෙත් නෑ මේ මොහොතේ. හරි ඕගොල්ලන් හොඳ වතුර තිබහක් ඇති වෙනවා. මේස උඩ වතුර බෝතලයකුත් තියෙනවා වීදුරුකුත් තියෙනවා. හරි ගන්නත් බෑ දෙන්න කෙනෙකුත් නෑ. ගන්නත් බෑ දෙන්න කෙනෙකුත් නෑ. ඒතර මොකද්ද කරන්න ඕනේ? ඒ වතුර බෝතලයට ආසාව තියාගෙන ගියොත් මේ මල මරුණොත් එහෙම පෙරේත එක්කලා ඇවිල්ලා කැරකේ වටේට. හරි එතකොට ඒකදී අපි කරන්න ඕනේ ඒකට තියෙන ආසාව නැති කරලා ඉල්ල නිදහසේ ඉන්න ඕනේ. ඒක තමයි කරන්න ඕනේ. හරි එතකොට ඒක තමයි උපමාව. අවසන් මොහොතේ තමන්ට තමන් විතරයි කිව්වට තමන්වත් නැහැ කියන එක තමයි අදහස් කරන්නේ. මේ තේරුම් ගන්න. එතකොට ඕගලන් තේරෙනවා මේ ලෝකෙට අපි තනියම ඉන්නේ. තනියම ඇවිල්ලා තනියම යන්නේ. හරි තනියම ඇවිල්ලා තනියම යන එක ගැන සිහි කරා නම් හැම මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි එතකොට මතක තියාගන්න දැන් අපි ජීවත් වෙනකොට ඔක්කොම අපි බදාගෙන ඉන්නේ. ගෙවල් දොරවල් යාන වාහන වතු පිට ඉඩකඩම් ළමයි ඔක්කොම බදාගෙන ඉන්නේ. නමුත් යන මොහොතේ ඔක්කොම දාලා යන්න වෙනවා. හරි ඒක යන මොහොත වෙනකන් ඉන්න එපා දැම්ම තේරුම් ගන්න. හරි මොකද අපේ පාඩේ තමයි අවසන් මොහොතේ තමන්ට තමන්වත් නැහැ කියන එක. හරි ඒක තේරුම් අරගෙන වැඩ කරා නම් හරි ඒකල ඒ වගේම අපිට තේරෙනවා මේ සංසාරය කියන්නේ දුකක් කියලා. ඒ බුදුදහමේ මූලික කියන්නේ දුක නැති කිරීමනේ. හරි ඒ දුක නැති වෙන්න අපි කරන්න ඕනේ කාරණා හතරක් තියෙනවා. කල්යාණ මිත්‍රෙක් සේවනයේ තියෙන්න ඕනේ. සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. යෝනිසෝ මනසිකාරේ ධම්මානුධම්ම ප්‍රතිපදාව. ওই ටික කරනකොට ඕගලන්ගේ මේ ලෝකය කියන්නේ මායාවක්. අපි මේ බොරුවක් උඩ දුවන්නේ. මේ ජීවිතයේ යථාර්ථය කියන එක තේරෙනවා. තේරුණාට පස්සේ ඒ අනුව කටයුතු කරන්න තියෙන්නේ. හරි එතකොට හැම වෙලාවෙම හිතන්න අපේ පවුලේ 7-8 දෙනෙක් හිටියට අවසන් මොහොතේ කිසිම කෙනෙක් නැහැ. තමන්වත් නැහැ. ඒ තමන්වත් නැහැ කියලා වෙලා හිතලා වෙලා හිතුවම අපිට තේරෙනවා මේ ලෝකෙට අපි නිකන් ඇවිල්ලා නිකන් යන්නේ. මොන නිකන් ඇවිල්ලා නිකන් යන්නේ පුදි ගහන නෙවෙයි තියෙන්නේ නිකන් ඔක්කොම කියලා අතාරින්න තියෙන්නේ. ඒකම ඇති යමකට මේ සෝවන් ඵලයටපත් වෙන්නේ. හරි. ඒකල ඒ අනුව අපි ක්‍රියා කරනවා. දැන් අපි ගොඩක් වෙලාවට තියෙන්නේ අපි දහමක් ඇහුවට ඒ අනුව කටයුතු කරන්නේ නැහැ. ප්‍රතිපදාව නැහැ. ඔතෙන්දී වැදගත්ම දේ මොකද මං කියන දේ හරි සරලයි. මොකද මං කියන එකේ පාලි මොනවක් නැහැ නේ සරලයි. ඒතකොට ඒක තේරෙන අනුව ඒ අනුව ක්‍රියා කරන්න ඕනේ. දැන් අපි සාස්ත්‍රුණාංශ අපිට කියන සියල්ල අතාරින්න කියලා. මම මේ වෙලාවේ මත ඇරියා. ගොඩක් අයට ඔය අතාරින්න බැරි ප්‍රශ්නේ තියෙනවා. හරි. සියල්ල අතාරපුවාම තමයි මනස නිදහස් වෙන්නේ. හරි. එතකොට මනස නිදහස් වුණාම කිසි ප්‍රශ්නයක් නැහැ. ওই දියාවක් ගණන් ගන්න අටලු දහමින් කම්පා වෙන්නේ නැහැ. හරි. ඒකට දැන් මනස නිදහස් කරගන්න සියල්ල අතාරින්න යම් හේතුවක් තියෙන්න ඕනේ. දැන් මේ හේතු පාඩේම ඇති. අන්තිමේ කාට කවුරු මොනවා කරත් අපි සල්ලි වලින් උදව් කරනවා, ඉඩකඩම් දෙනවා, යාන වාහන දෙනවා, ඒ මොනවා කරත් අන්තිමෝත්තේ තමන් විතරයි කොට තමන්ට තමනුත් නැහැ. ඒක තේරුම් අරන් වැඩ කරා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි දෙයක් බදාගන්න යන්න එපා. හරි සියල්ල අතාරින්න. තිරුවන් සරණයි.